Hello guys, welcome back to our YouTube channel. මේ අලුත් අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 කියන්නේ අපේ ජීවිතේ ලස්සනම වැදගත් අවුරුද්දක්. ඉතින් මේ අවුරුද්ද පටන් ගන්න කලින්ම පන්සල් ඇවිල්ලා ඒ වැඩ කටයුතු ඔක්කොම සාර්ථක කරගන්න කියලා ප්‍රාර්ථනා කරලම අවුරුද්ද වැඩ කටයුතු පටන් ගමු කියලා අපි හිතුවා. ඉතින් අද අපි ඔයාලව එක්කයි යන්නේ ලෝකවාසී බෞද්ධ ජනතාවට විශේෂ ස්ථානයක් වන කැලණි රජ මහා විහාරයට. ඉතින් අපි මුලින්ම ගියේ අපිට ඕනේ කරන මල් පහන් හඳුන් කූරු ටික ගන්න. මේ දවස්වල පන්සලේ පෙරහැර උත්සවය නිසා පන්සල ලස්සනට සරසලා ගොඩක් ස්ටෝල්ස් දාලා තිබ්බා වගේම සෙනඟ ගොඩකුත් ඇවිල්ලා හිටියා. ඉතින් අද පන්සලේ තියෙන මේ පෙරහැර කැලණි පන්සලේ හැම අවුරුද්දකම තියෙන ඉතාම විශේෂ පෙරහැරක්. ඉතින් අපි පන්සලේ වැඩ ඉවර වෙලා පුළුවන් වුණොත් පෙරහැර බලන්නත් යමු. ඉතින් ඔයාලත් මේ පෙරහැර බලලා තියෙනවා නම් කැලණි පන්සල් ඇවිල්ලා තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා යාළුවොත් එක්කත් share කරගන්න. ඉතින් කැලණි පන්සල වැඳලා මේ ලස්සන පෙරහැරත් බලන්න දිගටම අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඇත්තටම එදා පන්සල අවට වටපිටාව කොච්චර කාර්යබහුල වෙලා තිබුණත් මිනිස්සු කොච්චර ඇවිල්ලා තිබුණත් පන්සලට ඇතුල් වෙද්දිම ඒ දැනුණු නිස්කලංක බව කියන්න වචන නැහැ. මේ දවස්වල තියෙන වැඩත් එක්ක අපි හැමෝගෙම මනස ගොඩක් කාර්යබහුලයි. මේ කැලණි විහාරයේ තියෙන සංසුන් පරිසරය, කාම් වයිබ් එක වගේම මේ ලස්සන වටපිටාව අපේ ඒ කාර්යබහුල මනස මොහොතකට හරි සංසුන් කරන්න ගොඩක් උදව් වෙනවා. මල් පහන් පූජා කරලා හඳුන් කූරු පූජා කරලා වන්දනා කරන්න තමයි ලෑස්ති. ලස්සන පරිසරයේ ඉන්න ගම අපි ඊළඟට බෝධිය දෝවනය කරන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් අපි තුන්දෙනා කැලණි පන්සල වැඳලා ඉවර වෙලා එළියට ගිහිල්ලා ෆුඩ් ස්ටෝල් වල මොනවද තියෙන්නේ කියලා බලන්න තමයි හැදුවේ. ඇත්තටම එදා උත්සව දවසක් හින්දා මේ ස්ටෝල්ස් වල රසම රස කෑම ජාති ගොඩක් තිබ්බා. ඉතින් අපි ඒ තිබ්බ ස්ටෝල්ස් වලින් චුටි කෑම ජාති ගොඩක් try කරා. ඒ වුණාට ඉතින් වීඩියෝ කරගන්න පුළුවන් වුණේ මේ ටික විතරයි.